යකෝ බලන්න. එතකොට තමයි උග්ගසේන අම්මට කියන්නේ අම්මේ මේ මට කියන්න ලැජ්ජයි තාත්තට මම කැමති අර නංගිට. උග්ගසේනගේ අම්මා අහනවා අයියෝ ගෑනු ළමයෙක් ගැනද ඔයා හිතන්නේ? ඔයා බය වෙන්න එපා පුතා. ඔයා ඕනේ කුමාරිකාවක් ගැන කියන්න අපි ඔයාට ඒ කුමාරියෝ විවාහ කරලා දෙන්නම්. සර් පොඩ්ඩක් ඉන්න. අමුරු 16 17 කොල්ලෙක් එහෙම කතාද මන්දලා දෙනවද? ඔව් බං ඉතල 16න් බඳිනවා. ඒ හින්දා ඔයාලත් හැකි ඉක්මනින් හෙට අනිතර කතාවයක් ඇඳලා ඉවරයක් කරගන්න. යකෝ එකෙක් හාහිව්වනේ. යකෝ මම විහිළුවට කිව්වේ. අර ගෙවල් වලටත් කියන්නේ. අර සමහර ගෙලිම කෝල් එකම ගත්තා. සුදු තාත්ති වැඩේ ඕකේ හරි. ලෑස්ති වෙන්න. යකෝ මේ බලපිය. දැන් නෑ ඉස්සර 16න් තමයි බඳින්නේ. හරිද? ඉස්සර 16න් තමයි බඳින්නේ. දැන් එහෙම නෑ. දැන් බාලාපරාණ. එතකොට ඔන්න පුතේ මොකද වෙන්නේ? දැන් උග්ගසේනගේ අම්මා කියනවා ඔයා කොයි හරි කුමාරිකාවක් ගැන කියන්න අපි ඔයාලට විවාහ කරලා දෙන්නම්. එතකොට අරෝ කියනවා නෑ යා කුමාරිකාවක් නෙවෙයි. එහෙනම් මම කැමති අර යට කවුද? අර නංගි මොන නංගිද? අර පොල්ලේ නටන නංගි. යකෝ බූරුවතන පිස්සුද? උන් අඩු කුලේ අපි උසස් කුලේ. යකෝ උන් අටක විදක් කුලේ අපි සිටු කුලේ. උනුයි අපි එකට ගැලපෙනවද? හැහෙන්නේ නෑ. මෝඩ වැඩ කරන්න එපා. අපේ මහත්තයා එන්නකෝ. ඔන්න සිටුතුමත් ආවා. ඇයි මොකද? මේ බලන්න මේ බූරුවා කියන කතාව. මේ බූරුවට අර පොල්ලේ නටන කෙල්ල ගොනේ. සිටුතුමා කියනවා පොත පෙළ ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. මාත් දැක්ක පුතේ. අවුලක් නෑ. හොඳයි කෙල්ල නම්. හැබැයි ඕක කරන එක ඉතින් අවුල් නේ බා. තාත්තා කියනවා ඉතින්. හරිද? පෙළ ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක් ගෙන උත්පාවා දෙන්න. අපි ඔයාට හොඳ තැනකින් සුදුසු කුලයකින් කෙල්ලෙක්ව ගෙනල්ලා කසාද බඳලා දෙන්න. එතකන් කලබල වෙන්න නැතුව ඉන්නකෝ කියලා කිව්වා. එතකොට උග්ගසේන මොකද කියන්නේ? මට බෑඩලි. මට බල කරොත් මම මැරෙනවා. එයාවම යෝනේ කියනවා ලද්දෝ ජීවත් වෙමින් ඔලදොත් මියමි. හත්තිලා. හරිද? මූ කියනවා මට ඒ කෙල්ලව ගෙනත් දීපියාව්. දුන්න නැත්තම් මම මැරෙනවා. දැන් බලපන්කෝ. මූ දැන් කෑම ගහන. එතකොට දැන් පුතේ ඔය සල්පෝ මොකුත් දන්නේ නැති එක තෝගෙන් මට වැඩක් නැහැ. අම්මට. අපි ආසරන වෙලා වගේ හිතට දැනෙනවා. ඕක තමයි කියන්නේ හදිස්සි වෙලා තීරණ ගන්න එපා කියන්නේ. හරිද? දැන් උනත් ඔයා කවුරු හරි ස්ත්‍රී පරාණයක් පුරුෂ පරාණයක් යාළු කරගෙන ඉන්නවනම් හරිද? මතක තියාගනින් ඕක බඳින්න වෙන්නේ නැහැ කියලා. ඒ ස්වාප්පු. ඔන්න රයිට්. තුමුගේ බලු කටාර සමහරු කෙල ගහනවා අර බලන්න. තුමුගේ බලු කට කියලා. ඒ කරන්න දෙයක් නැහැ පුතේ. අපි ඇත්ත කියන්න එපා. හරිද? රයිට්.